ආයිබෝවන් දහම් සා නිස්පාදන ආයතනය. ආයිබෝවන්. අද එකතු කළාගේ ආයිබෝවන් කියලා. පාරිභෝගික අඳුරලා දෙන්නේ නැහැ. දහම් සා නිස්පාදන නොච්චියාගම නේ. මැදවච්චිය. මට කරදෙනවා ඔයාලට හරියනවා. වරදිනකොට කෙනෙකුට තව කෙනෙකුට හරියනවා. ඒක තමයි සාමාන්‍ය විදිය. ඉතින් ඔන්න මැදවච්චිය ඉඳලා ආපු අපේ දහම් සා නිස්පාදන ආයතන අධිපතිතුමිය ලියාපදිංචි ආයතනය යන්නේ. ඔව්. ප්‍රාලේකේ ලියාපදිංචි කරලා ඇති. මං හිතන්නේ ඊට පස්සේ අපි සමිති සමාගම් කරන ව්‍යාපෘතියක් කරනවා. සමාගම් මැදුරේ PV නම්බරයක් සහිත ලංකාවේ ලොකු කම්පැනි තියෙන වෙළඳ කියන්න ඕනේ. ඒ වගේ කම්පැනි රෙජිස්ටර් කරලා තියෙන මෙතන මේ කම්පැනි අරගෙන යන්න sales strategy, marketing concept, media campaign, productivity and services quality, physically body and mentally power කායික යෝග්‍යතාවය සහ මානසික සමබරතාවය හදලා අපි U-turn ගන්න ලංකාවේ කම්පැනි හරවපු The 5 Power International Holdings ආයතන ව්‍යාපාර සංකල්පයට අදාළ මගේ ආයතන බිරිඳ මම ආදරෙන් මතක් කරනවා. චිත්‍රානි සාන්ති වික්‍රමගේ විජේසිංහ එයා තමයි මේ ව්‍යාපාර සංකල්පයත් එක්ක ඉන්න ආයතන ගරු සභාපතිතුමිය. ඉතින් එයාගේ ආදරණීය කළමනාකරන සැලැස්මත් එක්ක ආදරණීය නැහැ කළමනාකරන ටිකක් සරයි මටත් කෑ ගන්න එයා අවශ්‍ය ටික කරනවා. ඉතින් එයාට වඩා මම සරයි මොකද එළියට ගියාට පස්සේ. ඉතින් කොහොමවත් ඒ සැලැස්මත් එක්ක නත්තර බඳ ගන්න මැදවච්චි. ඉඳලා ආපු දහම් සනිස්පාදන ආයතනයේ මොනවද නිස්පාදන කියන්නකෝ? මිරිස් කොඩෝ, කහ කොඩෝ, තුන පහ කොඩෝ, කෑලි මිරිස්. ඔව්. ඉතින් අපිත් එක්ක ගොඩක් අය කැමැත්තෙන් හිටියා එකතු වෙන්න. විවිධ නිෂ්පාදන ගැන. අපිට hina වෙන අය අපි ප්‍රොමෝට් කරනවා. අපි විවේචනය කරන අය අපි ප්‍රසිද්ධ කරනවා. අපි තේරුම් ගත්ත බුදුමෙලා වගේ අය අපෙන් වැඩක් ගන්නවානේ. එහෙනම් නිෂ්පාදන වෙළඳපොළ අරගෙන යන අපි සූදානම් ඔබතුමීගේ. ඔබතුමී නම්බසිරි ඔබතුමීගේ මහත්යන් නම්බසිරි ඒ වගේම සේවක කාර්යමණ්ඩලය නම්බසිරි සමස්ත ලංකා ජාතික ගුණපුජුන් ව්‍යාපාර සමිතිය සමග අපි හදන නිෂ්පාදන ඔබට හඳුන්වා දෙනවා. ඔන්න එහෙනම් අද දවසේ ඉඳලා අපි දහම්සා නිෂ්පාදනත් එක්ක හරිම සැරට සද්දෙට ගැම්මට තිතර රහට දෙන ජනා මීඩියා 3-5 ප්‍රසංගයට සාදර අනුග්‍රහය දෙන්න දහම්සා නිෂ්පාදන ආයතනයත් එක්ක අපි වැඩ කටයුතු කරනවා. ඉතින් ඒක කරන අතරේ ඉතින් අපි ආරම්භ කරන අප්‍රේල් මාසේ දෙවනිදා අපි කරන්න සූදානම් කරනවා ලස්සන මොන්ටිසෝරි එක පුංචි දරුවෙක් එක්ක 3-5 දෙන ප්‍රසංගය ගැන අපි පළවෙනියෙන් කතා කරනවා දහම්සා නිෂ්පාදන ආයතනයේ වෙළඳ නිෂ්පාදනත් එක්ක. එහෙනම් බෙවිං සූදානම් අපිට අවසාන වශයෙන් පාරිභෝගිකයන්ට කියන්න අදහසක් ඇති. ලෝකෙ වැඩිම වසවිස කරන ජාතියක් අපි. ඔයාලා තමයි වසවිස් දෙන්නේ මිනිස්සුන්ට. ඔබතුමීම කරන්නේ නැහැ නේද? නෑ අපි නම් මම නම් ඉතින් ගුණාත්මක දේවල්ම තමා දෙන්න බලන්නේ. එහෙම වසවිස දෙන එක ඇයි වැඩි ලාභ ගන්න බල වසවිස් දුන්නොත් ඈ ඒක මම ප්‍රතික්ෂේප කරනවා. අපි මැරෙනවා නේද? අපි මැරෙන මිනිස්සු අපි නිසා ඒවා කරන්න හොඳ නෑ. ජනතාවගේ සෞඛ්‍ය ඔබතුමීගේ දරුවන්ටත් කන්න දෙන්න පුළුවන්ද ඔවා? බෑනේ. නෑ මං අහන්නේ ඔබතුමී හදන මේ බෙහෙත් ඒත් වර්ග මේ ඔබතුමී හදන තුන පාටක දාලා ඔබතුමීත් කියම හදන්නේ ගෙදර. ඔව් ඒක නිසා මේ ගෙදර හදන නිසා ඉතින් ගෙදර දරුවන්ටත් කන්න දෙන්නේ මම. හැබැයි මේකේ තියෙන වටිනාම කැතම දේ තමයි ෆෝමලින් දානවා, හාපික් දානවා සමහර දේවල් දාන ඒවා මම කියන්නේ නැහැ. ඉතින් ඔය ඊටම උන් කරනවා නෝ. උන් දන්නේ නැති දේවල් අපි දන්නවා. කිමිකල් ගාවම් කරන විදිය. ඉතින් ඒවා කරලා තමන්ගේ දරුවන්ටත් කන්න දෙනවා. ඒ නිසා දරුවන්ට වසවිස දීලා මේවා කරන්න එපා. දැන් මගේ පුතා ප්‍රමෝද දිනසිරි විජේසිංහ බොහොම සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා. මගේ ලොකු පොඩි පුතාත් වෙනවා. මම අවුරුදු 15කින් පෙන්ඩෝල් බෙත්තක් අබ්බිලා නැහැ. මේ මහ පොළොවේ තියෙන ඖෂධීය සත්කාරේ ගුණ. දැන් සුද්ධොත් නයි මිරිස් කනවා මේ දවස්වල. ඇයි දන්නවද කන්නේ? ඒ කොයිඩ් වලට පස්සේ ප්‍රතිශක්තිය කියන ශරීරය ඇති කරන මේ අපේ තියෙන කුළු බඩු වල දාන්නේ බෝකල ලොකු වටිනාකමක් තිබුණා. ඒ නිසා දැන් විදේශ රටවලට යවන්න පුළුවන්. අපි ඒක වෙනම කතා කරමු. ඔබතුමීගේ හැකියාව තුළින් ඔබතුමී ව්‍යාපාරික ලෝකයේ තුළ යම් බිස්නස් ඩෙවලොප්මන්ට් එකක් කරන දැන් ඔබතුමී අපිත් එක්ක වෙලා ඉන්න නිසා අපි සූදානම් ඔබතුමීත් එක්ක ඔබතුමීගේ ව්‍යාපාරය ජාත්‍යන්තර ලෙවල් එක දක්වා අරගෙන යන්න. ඉතින් බීඩි භාගයක් බොන්න සල්ලි නැතුව කහට මේ ටිකක් බොන්න හකුරු කෑල්ලක් ගන්න කඩේ ආපු ගමන් අපි දිහා බලන් ඉන්න කට්ටිය ආයිබෝවන් කියලා කියන ඔබට ඔබ පුළුවන් තරම් අපේ ජන විවේචනය කරන්න, අපි පුළුවන් තරම් ප්‍රසිද්ධ කරන්න, අපි පුළුවන් තරම් අපිට බයින්න. ඒතර තමයි ඔයාලත් එක්ක මේ ගමන යන්න පුළුවන්. ඔබට ස්තුතියි. අපි ප්‍රසිද්ධ කරනවා. එහෙනම් bye, thank you. ඔබ දෙනත් ස්තුති කරනවා අපි හොයාගෙන දුර ඉඳලා ආවට. දහම්සා නිෂ්පාදන අපිත් එක්ක නම් ගමන යන්න ආරම්භ කරනවාද? right.